තෙරුවන් සරණයි දේශ විදේශ ශ්‍රී ලාංකික සියලුම ජනතාවට දැනුවත් කරන්නේ විශේෂයෙන්ම කුරුණෑගල විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සම්බන්ධ වැහැර පුහුණු මධ්‍යස්ථානය මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කුරුණෑගල දිස්ත්‍රික් කළමනාකරු සහ කළමනාකාරතුමිය සහ දේශක්ති විදේශ රැකියා ආයතනයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරන ප්‍රදීප් නැමැති පුද්ගලයාගේ පෞද්ගලික ගොඩනැගිල්ලකට මේ වැහැර පුහුණු මධ්‍යස්ථානයේ ගෙනියන්න දැන්ටම කටයුතු කරලා දැන්ට ඒ කුරුණෑගල ඩයලොග් ආයතනයේ ඒ බිල්ඩිමට ඒ බිල්ඩිම අයිති පුද්ගලයා තමයි මේ දේශක්ති විදේශ රැකියා ආයතනයේ හිමිකරු ප්‍රදීප් කියන පුද්ගලයා. මේ ප්‍රදීප් කියන පුද්ගලයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයක කටයුතු කරනවා. ඒ වගේමයි තව පිරිසක් මේ අධ්‍යක්ෂ මණ්ඩලෙ කටයුතු කරනවා. මේ එතකොට මේ රටේ වංචා දූෂණ ක්‍රමතා වළක්වනවා කියලා මේ අනුර දිසානායක මේ බලයට ඇවිදින් ඉවරලා මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේව දන්නේ නැද්ද? මේ එතකොට මේ සමස්ත මේ කුරුණෑගලම විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථාන පෞද්ගලික 15කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ තලතාතු කෝරළ මෙතනිය මේ විදේශගත වෙන ශ්‍රමිකයන් පුහුණු කිරීම පෞද්ගලික ආයතන වලට දෙන එක නතර කරා. මොකද ඒවේ විශාල මංචා සිද්ධ වෙන නිසා. නමුත් ඊට පස්සේ මනුෂ්‍ය නායකකාරය ඇවිදින් කරේදී මේක නැවත පෞද්ගලිකකරණය කරා. ඒ පෞද්ගලිකකරණය කරලා ඉවරලා දැන් රජයේ පුහුණු මධ්‍යස්ථාන වලට විදේශගත වෙන ශ්‍රමිකයෝ යවන්නේ නැහැ. මොකද වගකීමක් විනයක් ඒ සියල්ලක් නැතුව ඒ විදේශ රැකියා රජයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඒ පුහුණුව ලබා දෙන්නේ. එතකොට ඒවේ වංචා ඒ ළමයින්ට ආරක්ෂාව තියෙන විදේශගත වෙලා ඉවරලා ඒ නිසි පුහුණුවක් ලැබලා විදේශගත වුණාම ඒ කටයුතු කරන්න හැකියාව තියෙනවා. නමුත් මේ විදේශ පෞද්ගලික පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරලා දැන් හොරට ඒ බියුරෝ එක දෙන්නෙත් හොරට. එතකොට මේ දැන් සමහර විදේශගත වෙන කාන්තාවන්ගේ බාරකරුවන් වශයෙන් වෙනත් පාර්ශව මුදලට ගෙන්නවල ඒ කටයුතු කරනවා. එතකොට මේ දැන් කුරුණෑගල සමනලීද මොකද්ද කියලා තියෙනවා. මේක ඨකරන් වලින් ආවරණය කරපු අර යාඩ් එකක් වගේ. එතකොට මේ දැන් කුරුණෑගල මාතා එකේ තියෙනවා, දේශක්තිය එකේ තියෙනවා, ඊළඟට ග්‍රීන්වේ එකේ තියෙනවා. මේ ආදී පෞද්ගලික පුහුණු මධ්‍යස්ථාන 15කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේවේ බොහෝ වංචා දූෂණ සිද්ධ වෙනවා. සමහර මේ රාත්‍රී ඒ කාන්තාව ඉන්න පෞද්ගලික පුහුණු මධ්‍යස්ථාන වලට අනවසරයෙන් පිරිම් පාර්ශවයේ තැන් වලට ගිහින් බලහත්කාරකම් මේ ලිංගික හිංසන මේ දේවල් සිද්ධ වෙනවා කියලා දැන් තොරතුරු ලැබෙමින් පවතිනවා. එතකොට මේ දේවල් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්නේ නැද්ද? එතකොට මේවා මේ පෞද්ගලික පුහුණු මධ්‍යස්ථාන තවත් ඇති කරන්නේ කුමටද? එතකොට මේවා ප්‍රශ්න. එතකොට දැන් එක පැත්තකින් මේ විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථාන වල රජයේ ඒ කෑම දෙන පුද්ගලයෝ දැන් විශාල වශයෙන් ඒ කෑම ලබා දෙනවා සුදුසු ආහාරයට සුදුසු නැති විදිහට. එතකොට ඒවට රජයෙන් තමයි මුදල් ගෙවන්නේ. එතකොට විශාල මාසය අන්තිමට මේ විශාල මුදලක් ඒ ටෙන්ඩර් ගන්න පුද්ගලයෝ අතට යනවා. එතකොට මේ වංචා දූෂණ සිද්ධ වෙන්නේ මේවේ කළමනාකාරීත්වය සහ මේ පාර්ශවයන් අතර. එතකොට මේව රජයෙන් හොයලා බලන්නේ නැද්ද? එතකොට දැන් කුරුණෑගල ඩයලොග් ආයතනයේ ගොඩනැගිල්ල මේ දේශක්ති විදේශ රැකියා ආයතනයේ හිමිකරු ප්‍රදීප් කියන පුද්ගලයාගේ දැන් කුරුණෑගල වැහැර පවත්වාගෙන යන ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු ගොඩනැගිල්ලට දැන් අර ඩයලොග් ආයතනයේ ගොඩනැගිල්ලේ තියෙන
ඒ ඉවත් කරන දේවල් මේ දැන්ට ඒ පවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවත්වාගෙන යන ඒ ගොඩනැගිල්ලට ගෙනත් දානවා කියලා අපි නිරීක්ෂණය කරලා තියෙනවා. දැන් අපි නිරීක්ෂණය කරමින් ඉන්නේ. දැන් මේ වන විට ඒ ස්ථානයේ බඩු වැහැර පවත්වාගෙන යන තැන බඩු ටික දැන් ඒ දේශ ප්‍රදීප් කියන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරන දේශක්තියකේ හිමිකරු ප්‍රදීප් කියන පුද්ගලයාගේ ඩයලොග් ආයතනයේ ගොඩනැගිල්ලට මේ දේවල් දැන් අස් කරගෙන යන ගමන් පවතින්නේ. එතකොට අපි මේ දේවල් ඒ ස්ථානවල නිරීක්ෂණය කරමින් ඉන්නේ. එතකොට මේ දේවල් මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේවා දකින්නේ නැද්ද? එතකොට මේ දැන්ටමත් ඒ ස්ථානය අස් කරමින් පවතින්නේ. ඒක නිසා මේව වහම නවත්තන්න කටයුතු කරන්නට ඕනේ. මේ රජයේ මේ ජනතාව බදු ගෙවන මුදල් කියන්නේ මේ රටේ බහුතරයක් මේ වංචා කරන්නේ මේ මහ ජනතාව දෙන බදු මුදල්. එතකොට මේ දේවල් නවත්තන්න කටයුතු කරන්නට ඕනේ. ඒක නිසා මේ වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරන්න, වෛරල් කරන්න, මේ සමාජයට දැනගන්න. මේ කුරුණෑගල පළාතේ ඉන්න සියලුම දෙනා මේ දේශක්ති විදේශ රැකියා ආයතනයේ මේ ප්‍රදීප් කියන පුජ්‍යලයා කරන මේ ක්‍රියාවට විරෝධය දක්වන්න කටයුතු කරන්න. ඒ වගේමයි මේ කුරුණෑගල දිස්ත්‍රික් කළමනාකාරණී මම අහලා තියෙන විදිහට මම දැන්ට හොයාගෙන තියෙන විදිහට මේ දේශක්තියකේ හිමිකරු ප්‍රදීප් කියන පුජ්‍යලයාත් කළමනාකාරීත්වය සහ ඉහළ පාර්ශවත් සමග තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. මේක වහාම මේ ජනාධිපති අනුර කුමාර දිසානායක, ඒ වගේමයි විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල ඇතුළු මේ පිරිස මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරලා මේ ස්ථානයේ රජයේ ගොඩනැගිල්ලකට ගෙනියන්න කටයුතු කරන්න. මේ ඩයලොග් ආයතනයේ මේ ඒ ස්ථානයේ නොසුදුසු ලෙස අපි නිරීක්ෂණය කරලා තියෙනවා. අපි විමසීම් කරලා තියෙනවා මේ ගොඩනැගිල්ල අවට ඉන්න පිරිසකගෙන් මේ ස්ථානයේ සුදුසුද කියලා. එතකොට ඒ පිරිස දැනුවත් කරලා තියෙනවා මේ ස්ථානයේ සුදුසු නැහැ කියලා. ඒක නිසා මේ වීඩියෝ එක පුළුවන් තරම් හැමෝටම ෂෙයා කරන්න, දකින්න. එතකොට මේ සම්බන්ධයෙන් කුරුණෑගල ජනතාව විශේෂයෙන් අවධානය යොමු කරන්න. අපි ඉදිරියේදී මේ ඒජන්සි, එතකොට මේ මාතා ඒජන්සිය දැන් ඔබලා දන්නවා, මාතා ඒජන්සියේ හිමිකරුට මනුෂ්‍ය නානායක්කාර කුවේට් වල තානාපති තනතුරක් දීලා කටයුතු කරා. මේ මුදල් මත මේ වංචාවල් සිද්ධ කරන්නේ. ඒක නිසා අනුර දිසානායක ඔබට පුළුවන් මේ දේවල් වළක්වන්න. ඔබ පොරොන්දු වුණා මේ රටේ වංචාවල් සිද්ධ කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒක නිසා මේක දන්න හැමෝටම පුළුවන් තරම් ෂෙයා කරලා මේ දේ නවත්තන්න කටයුතු කරන්න. ඒක නිසා මේ අපේ රටේ කාන්තාව විදේශගත වෙන විශාල වශයෙන්, එතකොට මේ පිරිසට විශාල වශයෙන් හිංසා පීඩා සිද්ධ වෙනවා ඒවේ. එතකොට මම දැකලා තියෙනවා වැහැර මල්කඩුවාවට මේ ග්‍රීන්වේ ඒජන්සියේ මේ කාන්තාව රැට යම්කිසි පරිපාලනයක් නැතුව රාත්‍රියේ ඇවිදිනවා. එතකොට මේ කාන්තාවන් පිටපළාත් වලින් ඇවිදින් මේ තැන්වල ලැබුම් ගෙන ඉන්නේ. එතකොට මේ හරහා විශාල සමාජ විරෝධී තත්ත්වයන් මතුවෙනවා. ඒක නිසා මේ දේවල් ඉදිරියට නොවෙන්න මේ පෞද්ගලික පුහුණු මධ්‍යස්ථාන වසා දමන්න රජය කටයුතු කරන්නට ඕනේ. මේ වෙනුවෙන් අපි ඉදිරියට කටයුතු කරනවා. අපි ඉදිරියට මේ ඩයලොග් කුරුණෑගල ඩයලොග් ආයතනයේ ඒ ගොඩනැගිල්ල නිරීක්ෂණය කරන්නට අපි කටයුතු කරමින් ඉන්නේ. මේ දැනට මේ කුරුණෑගල වැහැර පවත්වාගෙන යන මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඒ ස්ථානයේ තියෙන බඩු බාහිරාදිය දැන්ට ඩයලොග් ආයතනයට ඒ ඩයලොග් ආයතනයේ පවත්වාගෙන යන ගොඩනැගිල්ලට අස් කරගනිමින් ඉන්නේ, මාරු කරගනිමින්. එතකොට අපි මේ දේවල් නිරීක්ෂණය කරමින් ඉන්නේ. හැකි ඉක්මනින් අපි ගොඩනැගිල්ල මාධ්‍ය වේදීන් සමග ඒ ස්ථානයට ගිහින් නිරීක්ෂණය කරන්නට අපි කටයුතු කරනවා. අපි මේ සම්බන්ධයෙන් දිගින් දිගටම හොයා බලන මේ රජය මේක වළක්වන්න කටයුතු කරනවද නැද්ද කියලා.
ඒක නිසා මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න කටයුතු කරන්න. මම බෞද්ධ මානවික සංවිධානයේ සභාපති හාමුදුරුවෝ බෞද්ධ රත්නපුර බෞද්ධ හාමුදුරුවෝ